සියලුම සුබ දවසක් වේවා. ගෝල්ඩ් මාකට් පොඩි අප්ඩේට් එකක් දෙන්න. හැමදාම ඉතින් වීඩියෝ වලින් නම් දෙන්න අමාරුයි. මේ පුළුවන් වෙලාවේ තමයි මේක ඇවිල්ලා දෙන්නේ. එතකොට ගිය සතියේ මම ඔයාලට කිව්වා මේක 3200 උඩට යනවා කියලා. ඒ වගේම මම ඔය එන්ට්‍රි එකක් දුන්නා. ලිමිට් දාන්න නැතුව ගන්න කියලා. ඒ ගත්ත අයට පිප් 2500කට කිට්ටු වෙන්න ඇල්ලුවා. මමත් ඇත්තට මේකේ පිප් 2400කින් තමයි මම ක්ලෝස් කරගත්තේ. එතකොට මේ සතියේ ගෝල්ඩ් මාකට් එක මොකද වෙන්නේ කියලා බැලුවොත් එහෙම මේ සතියේ ක්ලෝස් වෙලා තියෙන්නේ බයි බයස් එකක් විදියට. බින්දුව දාලා බැලුමට නම් ඉතින් බයි බයස් කියලා පේනවා ඒක. හරි ඔය විදිහට පිප් එක ගහපුවම මේක ක්ලෝස් වෙලා තියෙන්නේ 0.79 ලයින් එකට උඩින්. ඒ කියන්නේ පිබ් එක ගහුවාම පිබ් එක 0.79 ලයින් එකට උඩින් තමයි මේ බයි කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට මේක බයි බයස් එකක් විතර තමයි අපි ගණන් ගන්න. හරිද? එතකොට ඊළඟ සතියේ පළවෙනි බයි එක බලන්න පුළුවන්. ඒ කියන්නේ සඳා පළවෙනි බයි එක බලන්න පුළුවන්. මෙන්න මේ ප්‍රයිස් එකෙන්. හරිද? හරි. මේ 3232යි 200 කියන ප්‍රයිස් එකෙන් තමයි පළවෙනි බයි එක බලන්න පුළුවන්. හරිද? ඒ වගේම කියන්න ඕන මම මේ දිනේවා බයි ලිමිට් දාන්න එපා කවුරුත්. හරි බයි ලිමිට් දාන්න එපා. පුළුවන් නම් මම දිනේවට සෙල් එකක් නම් සෙල් ස්ටොප් දාන්න. බයි එකක් නම් බයි ස්ටොප් දාන්න. ඒ කියන්නේ මේ ප්‍රයිස් එකට ගියාට පස්සේ ඒ කියන්නේ මේ ප්‍රයිස් එකෙන් ප්‍රයිස් දැන් මම ඔයා කියන්නකෝ ඔයාලා හිතන්න දැන් මම ඔයාලට බයි කරන්න කියනවා 3200 3200 බයි කරන්න කිව්වොත් 3200 බයි ලිමිට් දාන්න ඉන්න එපා. හරි එතකොට ඔයාලා පුළුවන් නම් ඒ වෙලාවට මාකට් එක එතන නිකන් බලන් ඉන්න. මාකට් එක එතනින් පහළට ආවට පස්සේ උඩරින් පුළුවන් තරම් යටින් ගන්න බලන්න. හරිද? ඒ කියන්නේ ඇලර්ට් එකේ ඉන්න ඒක තමයි ප්‍රයිස් එක. ඒ කියන්නේ පිබ් එකේ විදිහට බයි හෝ සෙල් ගන්න පුළුවන් සෝන් එක තමයි මම ඔය දාන්නේ. හරිද? එතකොට ඒක ලිමිට් එකක් දානකොට ගොඩාක් වෙලාවට SL හිට් වෙලා යන්න පුළුවන්. අන්න ඔය හින්දා තමයි මම කියන්නේ ලිමිට් දාන්න එපා. ලිමිට් දාන්න නැතුව මාකට් එකේ ඉඳලා බලලා ගන්න කියලා. ඒ වගේම තමයි ඕවට බයි ස්ටොප් සෙල් ස්ටොප් යූස් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරිද? එතකොට ඕකේ පළවෙනි බයි එක ගන්න පුළුවන් 3232යි. හරිද? ওই ප්‍රයිස් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි බයි එක ගන්න පුළුවන් ප්‍රයිස් එකක් වෙන්නේ 0.5 පිප් ලෙවල් එකකින්. හරිද? ඔතනින් බයි එකක් බලන්න පුළුවන්. මොකද මේක බයි බයස් එකක් තියෙන්නේ. එතකොට 3215 3215 කියන රේන්ජ් එකෙන් බයි එකක් බලන්න පුළුවන්. හරිද? මම මේ කියන්නේ ඔයාලට බයි බලන්න පුළුවන් ප්‍රයිස්. හරිද? එතකොට අය බයි එකක් බලන්න පුළුවන් 3197 800 ආවොත් ඔන්න ඔතනින් බයි එකක් බලන්න පුළුවන්. මේ ප්‍රයිස් හොඳට මතක තියාගන්න. මම කිව්ව පළවෙනි ප්‍රයිස් එක 3232. එතකොට දෙවෙනි ප්‍රයිස් එක මම මේ මාක් කරලා පෙන්නන්නම් මේකේ 3215. එතකොට ඊළඟ බයි ගන්න පුළුවන් ප්‍රයිස් එක තමයි මේ 3197 කියන රේන්ජ් එක. හරිද? එතකොට මේ සතියේ ටාගට් එක මේ සතියේ බයි වල ටාගට් එක විදිහට ගන්න පුළුවන්. පළවෙනි ටාගට් එක 3261 3261යි 30 කියන රේන්ජ් එකට යන්න පුළුවන් බයි එක. ඒ වගේම මේ සතියේ මේ එන සතියේ ගෝල්ඩ් එක 3300ට යනවා. 3300ට යනවා. ලොකු මොකක් හරි මාකට් එකේ ලොකු නිවුස් එකක් ආවේ නැත්නම් ඒ කියන්නේ ට්‍රම්ප් පිස්සු කෙලවන මේ දවස්වල ට්‍රම්ප් පිස්සු කෙලියේ නැත්නම් මේක 3300ට යනවා මාකට් එක. හරි 3300 තමයි නතර වෙන්නේ. ඒ වගේම සුපිරි බයි සෝන් එකක් තියෙනවා මෙන්න මෙතන 3170 ආවොත් මම අනිවාර්යෙන් මේ තැන් වලින් මම බයි තමයි බලන්නේ. ඒතර මේ මාකට් එක ගොඩක් දුරට මට ඇත්තටම බලන්න වෙලාවක් නැහැ මාකට් එක. හරිද? ඒතකොට මාකට් එක ගොඩක් වෙලා ඉන්නේ නැහැ. ඒතකොට මම කරන්නේ ස්විං ට්‍රේඩ් කරන එක. හරිද? ඒ කියන්නේ බයි ගාලා හෝල්ඩ් කරනවා. මොකද මාකට් එක තැන් වලට යනවා කියන එක දන්නවා. ඒ වගේම මේ තියෙන්නේ දැනට ඔය හෝල්ඩ් කරපු ට්‍රේඩ් වගේක්. හරිද? ගිය සතියේ ගත්ත බයි ඔක්කොම හෝල්ඩ් කරලා එහෙම තියන් ඉන්නවා. මේක 3200 යනවා කියලා මට ෂුවර් එකක් 3300 යනවා කියලා මට හොඳ ෂුවර් එකක් තියෙනවා. මම යටදී ඔයාලට කිව්වනේ. මේ 2000 ගණන් වල තියෙද්දිත් මම කිව්වා 3200ට මේ මාකට් එක යනවා පුළුවන් තරම් බයි අල්ලගෙන හෝල්ඩ් කරන්න කියලා. හරි කවුරු හරි එහෙම හෝල්ඩ් කරපු කෙනෙක් ඉන්නවා නම්
ඒ කට්ටියට මේනකොට හොඳ ගාණක් අරන් ඇති. සාමාන්‍ය පිප් 2500කට වැඩියෙන් ගන්න පුළුවන් අවස්ථාවක් තිබ්බා. හරිද? මම ඇත්තටම මං කිව්වනේ මේ ගානට එනවා කියලා. මේ ගානට යනවා කියන්නේ ඇත්තටම මේ පිප් එකෙන් මාකට් එක රීච් කරන එක පට්ට විදියට සපෝට් කරනවා. හරිද? ඒ කියන්නේ මාර විදියට ඇකුරන්සි එකක් තියෙන්නේ මේ බලන එකෙන්. හරිද? එතකොට අපේ මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න ඕනේ. ඒතර ඒවට ලිමිට් ඕඩර් නොදා සාමාන්‍ය මාකට් එක එතනකම් බලන් ඉඳලා ඒතර සාමාන්‍යයෙන් RSI එක යූස් කරන්න පුළුවන් මේක එන්ට්‍රි ගද්දි. හරිද? ඒතර RSI එක ඕවර්හෙඩ් වෙලා තියෙද්දි මේ සාමාන්‍ය උඩටම ගිහිලා තියෙනවා ගන්න එපා. ඒ වෙලාවට ගන්න එපා පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඒ කියන්නේ බයි එකක් ගන්න එපා මේ RSI එක උඩම තියෙද්දි. උඩට ගිහිලා අර ඉරමුතු උඩ පැනලා තියෙන යනකොට බයි ගහන්න යන්න එපා. ඒ වෙලාවට පොඩ්ඩක් රිස්කි වැඩි. හරිද? ඒතර බයි එක සාමාන්‍යයෙන් ගන්න හොඳම වෙලාව තමයි මේ RSI එක යට තියෙද්දි. ඒ කියන්නේ 35 ලයින් එකෙන් යට තියෙනවා නම් ආන් ඒ වෙලාවට බයි එකක් බලන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් සේෆ්. හරිද? එතකොට සෙල් බලනකොටත් එමය. සෙල් බලනකොට මේ යටම තියෙදි සෙල් බලන්න එපා. මේ කියන්නේ 75 ලයින් එකෙන් උඩ තියෙදි තමයි සාමාන්‍ය සෙල් බලන්න ඕනේ. ඒ වගේ කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය මාකට් එකේ ඇත්තටම මේ අද ඊ ආපු කට නෙමෙයි ගොඩක් අය ඉන්නේ. මේකේ හැම හොඳට කට්ට කාලා account loss වෙලා තියෙනවා. ගොඩාක් අය මගෙත් account loss වෙලා තියෙනවා. මේ හින්දා පොඩ්ඩක් මොලෙන් ගේම ගහන්න ඕනේ මේකේ. හරිද? ඒතර මම ඔය සරලම කියන්නේ සරලම එන්ට්‍රි ගන්න පුළුවන් මෙතඩ් එක තමයි fib level වලින්. හරිද? ඒතර ඔයාලා කිසි බයක් නැතුව හොඳට බලන් ඉන්න මාකට් එක මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මාකට් එක එනකන් ඉඳලා එන්ට්‍රි ගන්න. හරිද? එතකොට ඕන් ඔය වගේම තමයි මට කියන්න තිබ්බේ මේක 3300ට යනවා. හරිද? ඒක සාමාන්‍යයෙන් නවත්තන්න බැරි දෙයක්. ගොඩක් දුරට ගෝල් එක 3300ට නෝමල් එකේම යනවා. හරිද? එතකොට පුළුවන් තරම් බයි අරන් හෝල්ඩ් කරන්න බලන්න. මෙහෙමයි හෝල්ඩ් කරනවා කිව්වම ඔයාලා මේ පුල් මේ තියෙන ඔක්කොම හෝල්ඩ් කරන්න එපා. සාමාන්‍යයෙන් මෙහෙමයි මම ට්‍රේඩ් එක හෝල්ඩ් කරන විදිය මම ඔයාලට කියන්නම්. සාමාන්‍යයෙන් මම එක ට්‍රේඩ් එකක් සාමාන්‍ය 0.01 තමයි ට්‍රේඩ් ගන්න. එතකොට 0.01 ට්‍රේඩ් එකක් හෝල්ඩ් ගන්නවා. හරිද? ට්‍රේඩ් දෙකක් අරගෙන එකක් පිප් 40ක් ගියාට පස්සේ පිප් 40න් ප්‍රොෆිට් බුක් කර ගන්නවා. හරිද? ඒ කියන්නේ SL එක දුන්නොත් SL එක කවර් වෙන්න බෑ. ඒ හින්දා එකක් මේක අපි ප්‍රොෆිට් බුක් කරනවා ඒ ගානේ. එතකොට සාමාන්‍ය දෙකක් ගන්නවනේ. ඊළඟ එක බ්‍රේක් එකෙන් කරලා හෝල්ඩ් කරනවා. ඒ කියන්නේ SL එකට එන්ට්‍රි ගෙනල්ලා හෝල්ඩ් කරලා තියන් ඉන්නවා. හරිද? ඒතකොට මාකට් එකේ මොකක් හරි දැන් සාමාන්‍ය බයි බයස් යන්නේ. බයි බයස් එකක් තියෙනකොට ඉතින් බයි එක තමයි ගොඩක් දුරට බලන්න ඕන. හරිද? ඒතකොට දැන් බයි බයස් එකක් තියෙනවා. ගොඩක් දුරට මම බයි හෝල්ඩ් කරනවා. එහෙමත් කරුම දවසක තමයි සාමාන්‍යයෙන් මේ SL එකක් වදින්නේ ඔබ. හරිද? එතකොට හැමදාම SL වදින්නේ සාමාන්‍ය මේවා මම කියන්නේ පිබ් එකේ මේ දාන හැම එකම වින් කරනවා කියලා. නෑ. සමහර දවස් තියෙනවා කෙලවෙනවා. දැන් ගිය සතියේ කොහමද දවස් දෙකක් විතර පොඩ්ඩක් අවුල් වුණා. සපෝට් කරේ නෑ. ඒ වෙලාවට ඉතින් SL එක කාලා අයින් වෙන මාකට් එකේ. මාකට් එකේ ඉන්න එපා. හරි පුළුවන් තරම් SL එකක් අතන SL 3-4ක් අතන නම් අයින් වෙන මාකට් එකේ. ඒතර දැන් ඒ කියන්නේ මම දැන් යන හිතන පැත්ත වෙන්නේ නෑනේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර තේරුම් අරන් අපි අයින් වෙන්න ඕනේ මාකට් එකේ. ඒතර අර වගේම තමයි ඔයාලා මේ ට්‍රේඩ් එක ගන්නකොට ට්‍රේඩ් එකක් අරන් ගිහලා එක ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරන්න. එක ට්‍රේඩ් එකකින් ප්‍රොෆිට් බුක් කරගන්න. ඒතකොට සාමාන්‍යයෙන් හොඳ වින් රේට් එකක් ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ එහෙම කරන්න කියලා. එතකොට තව මොන හරි එතකොට දැන් සාමාන්‍යයෙන් 4 hour එහෙම මම අප්ඩේට් තිබ්බම මම දානවා. ඒ සාමාන්‍යයෙන් මම දානකොට ඔය එන්ට්‍රි එහෙම ගොඩක් දානකොට ඔයාලා ඒක එකපාරටම මේ ලිමිට් දාන්න එපා. ගොඩක් අය ඉන්බොක්ස් එකේ තහන ඒකට මම කියන්නේ ලිමිට් වලට දාන්න එපා. මාකට් එකේ ඉඳලා බලලා ගන්න. හරිද? ඒ කියන්නේ ප්‍රයිස් එකට පහළට ආපුවම ඒ ප්‍රයිස් එක උපරිම ගන්න පුළුවන්. ඒ කියන්නේ ලිමිට් එක දැම්මොත් එම සෙනිකෝ මාකට් එක ඇවිල්ලාත් ගියොත් මෙතනින් ගන්න පුළුවන්. ඒතකොට වදිනවා. හරිද? ඒ වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් කඩාන ගියොත් එහෙම ඊටතර යටින් ගන්න පුළුවන්. අපිට ඕනේ සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්නනේ. ලොස් කර ගන්න ඕනේ ප්‍රොෆිට් එක ගන්න. ඒතකොට අපි පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා මාකට් එකේ එතෙන්ට නිකන් ඉඳලා ගන්න ඕනේ එන්ට්‍රි. වෙන විශේෂ මොකුත් නම් දැනට නෑ. මං පුළුවන් වුණොත් අප්ඩේට් දෙන්නම්. පුළුවන් වෙලාවට මම දෙනවා කොහොමත් ඇවිල්ලා මාකට් එකට. ගෲප් එකේ නිතරම මට බලන්න වෙලාවක් නෑ. පුළුවන් වෙලාවට මං එනවා. පුළුවන් වෙලාවට ඔයාලා මැසේජ් බලලා සමහර වෙලාවට රිප්ලයි කරන්න නැතුවත් යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මැසේජ් එක බලද්දි මොකක් හරි දෙයකට කතා කරොත් එම ඉතින් ඒ දෙයට යන්න වෙනවා. ගොඩක් දුරට දන්නවා මම මොකද්ද කරන්නේ කියලා මගේ ජොබ් එක මොකද්ද කියලාත් කට්ටිය දන්නවා. ඉතින් ඒත් එක්ක පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙනවා මමත්. හරිද? එතකොට මෙතන 4 hour close එකක් තියෙනවා. ඒ කියන්නේ ගිය සතියේ 4 hour close එකෙත් sell candle එක. මේ sell candle එකත් buy bias එකක් ඈ. මේක buy bias එක ඒකේ විදිහටත් මේ මෙතන entry තියෙනවා. 3225 entry එකක් තියෙනවා. හරි අපි බලමු මේ entry තියෙන මම බලලා දාන්නම්.
මේ සතියේ බයස් එක බයි. ඔය තමයි මට කියන්න ඕනකම තියෙන්නේ. එතකොට 3300ට මාකට් එක යනවා කිසි ගේමක් නැතුවක. එහෙනම් ඔක්කොටම ජය වේවා. ඒ වගේම මොහොත මතක තියාගන්න මේ මාකට් එක සඳ ඕපන් එකේ පොඩ්ඩක් සෙල් වෙන්න පුළුවන් එකපාරටම. පොඩ්ඩක් මේ මීටරෙන් ඉන්න එකපාරටම සෙල් ලිමිට් දාන්න එපා කිසිම දෙයකට. ලිමිට් ඕඩර්ස් දාන්න එපා. ලිමිට් ඕඩර්ස් දාන්න නැතුව පොඩ්ඩක් බලන් ඉන්න. 3232 37 තමයි දැනට තියෙන්නේ. 32 එන්ට්‍රියට ලිමිට් දාන්න එපා. මම කියන්නේ ලිමිට් දාන්න එපා ඔකට. හරි එහෙනම් ජය වේවා කට්ටියට.